ඔයා දෙවියෙක්ද? නෑ මගේ නම සෙත් අපි කොහෙද යන්නේ? ගෙදර. අම්මට එන්න පුළුවන්ද? එයාට තේරෙන්නේ නෑ. එයාට තේරෙයි කවදා හරි. අම්මට එන්න පුළුවන්ද? එයාට තේරෙන්නේ නෑ. මුල් චිත්‍රපටය වගේම City of Angels කියන්නෙත් කේජ් විසින් රඟපාන දේව දූතයෙක් රයන් විසින් රඟපාන මනුෂ්‍ය කාන්තාවක් සමග ආදරයෙන් බැඳී ඇය සමග සිටීමට මනුෂ්‍යයෙකු වීමක කැමති වෙන කතාවක්. ආදරය පිනෝකියෝ වගේ. ඩෙනිස් ෆ්‍රාන්ස් විසින් රඟපාන අමරණීයත්වයේ සිට දැනටමත් මනුෂ්‍යත්වයට සංක්‍රමණය වූ මිනිසෙකුගේ මඟ පෙන්වීම යට සිට දේව දූතයා වැටී මනුෂ්‍ය අත්දැකීම සොයාගන්නවා. නිෂ්පාදක ඩෝන් ස්ටීල් වෙන්ඩර්ස්ගේ මුල් සංකල්පය තවත් කතා අදහස් ඉදිරියට ගෙනයාමේ විභවයක් දුටු විට ඇය සහ ඇගේ සැමියා චාල්ස් රෝවන් ඉංග්‍රීසි භාෂා අනුවර්තනයක් සඳහා අයිතීන් ලබා ගත්තා. වසර ගණනක් ප්‍රමාදයකින් පසුව වෝනර් බ්‍රදර්ස් වෙතින් සහය ලැබුණු අතර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා සිල්බර්ලින් සතිර රචක ඩේනා ස්ටීවන්ස් බඳවා ගත්තා. තේමාවන් වෙන්ඩර්ස්ගේ කෘතියෙන් නියතත් අවසානය වඩාත් ඛේදජනක බලපෑමක් ඇතිවනසේ වෙනස් කර තිබුණා. City of Angels කැලිෆෝනියාව අවට රූගත කරන ලද අතර මංගල දර්ශනයට පෙර මියගිය ස්ටීල් වෙත එය කැප කරනු ලැබුවා. 1996 අප්‍රේල් මාසයේදී වයස් අවුරුද්දු 70නාය ස්ටීල්ට මොළය පිළිකාවක් ඇති බව හඳුනාගත් අතර මාස 20ක රෝගී තත්ත්වයට එරෙහි සටනකින් පසු 1997 දෙසැම්බර් 20 වන දින ඇය මිය ගියා. ඇගේ චිත්‍රපටය වන City of Angels ඇගේ මතකය වෙනුවෙන් කැප කරනු ලැබුවා. මෙම ප්‍රතිනිර්මාණය මූල්‍යමය වශයෙන් සාර්ථක වූ නමුත් විචාරක ප්‍රතිචාර මිශ්‍ර වුණා. සමහර විචාරකයින් එය හැඟීම්බර මොකිෂ් අනුවර්තනයක් ලෙස විනිශ්චය කළා. එය එහි ගීත ඇල්බමය සවුන්ඩ්ට්‍රැක් සඳහා පෙනී පෙනුණු අතර විශේෂයෙන්ම එහි රංගනයෙන් සහ ගීත ඇල්බමය සඳහා සම්මාන කිහිපයකට නිර්දේශ වුණා. කතාව ලොස් ඇන්ජලීස් කැලිෆෝනියාවේ සෙත් කියන්නේ මිනිසුන්ම නොපෙනෙන ආකාරවලින් ආරක්ෂා කරමින් ඔවුන් දෙස බලා සිටින බොහෝ දේව දූතයන්ගෙන් කෙනෙක්. ඔහුගේ ප්‍රධාන වගකීම වන්නේ මරණයට ආසන්න අයට පෙනී සිට ඔවුන්ව මීළඟ ජීවිතයට මඟ පෙන්වීමයි. බයිබලයේ උත්පත්ති කතාවේ සෙත්ව සඳහන් කරන්නේ නෝවාගේ මුතුන් මිත්තෙකු ලෙසයි. ඒ අනුව මහා ජලගැල්මේදී අනෙක් සියලුම මිනිසුන් විනාශ වූ පසු ඔහු සමස්ත මනුෂ්‍ය වර්ගයාගේ පියා ලෙස සැලකෙනවා. කායින් විසින් මරා දැමූ ආබේල් වෙනුවට දෙවියන් වහන්සේ විසින් දෙන ලද ආදේශකයක් ලෙස ඒ විසින් සෙත්ව දකිනු ලබනවා. පසුකාලීනව ආදම් විසින් සෙත්ත කබල බවට පත්වන රහස්ස ඉගැන්වීම් ලබා දුන් බව කියවෙනවා. කබාලා යනු වෙනස් නොවන සදාකාලික දෙවියන් සහ මනුෂ්‍යයා අතුර සම්බන්ධය පැහැදිලි කිරීමට අදහස් කරන ගුප්ත ඉගැන්වීම් මාලාවක්. එය යුදෙව් ආගම තුළ ඇති ගුප්ත ආගමික අර්ථකතනවල පදනම සාධනවා. සෙත්ගේ කාර්යයන් අතුරතුර සෙත් සහ ඔහුගේ සෙසූ දේවදූතයෙකු වන විශිෂ්ට නලු ආන්ද්‍රේ බ්‍රෝවර් විසින් රංගපාන කැසියල්. මිනිසුන්ගෙන් ජීවිතයත් ඔවුන් වඩාත්ම කැමතිදේ කුමක්දැයි අසනවා. මෙම දෛනික හමුවීම් තිබියදීත් දේවදූතයන්ට මනුෂ්‍ය ඉන්ද්‍රියයන් නොමැති නිසා මිනිසුන් සහ ඔවුන්ගේ ක්‍රම තේරුම් ගැනීමට අපහසුතා තියෙනවා. රුද සෑත්කමකට භාජනය වන මිනිසකු වෙනත් ලෝකයකට කැඳවාගෙන යාමට බලා සිටින අතරතුර අවාසනාවන්ත මිනිසාගේ ජීවිතය බේරා ගැනීමට ශල්‍ය වෛද්‍ය මැගී රයිස් දරන දැඩි උත්සාහයක් එය කිරීමට අසමත්වීම නිසා එය තුළ ඇතිවන දැඩි කනගාටුවත් සැත්තගේ සිත්ත ගන්නවා. වැඩිකල් නොගොස් සෙත් මැගී කෙරෙහි අවධානය යොමු කරන අතර එයට පෙනී සිටිනවා. මැගී ඒවන විතත් ඒගේ සගයකු වන ජෝඩන් ෆෙරිස් සමං සම්බන්ධයක් පැවැත්තුවත් ඔවුන් දෙදෙනා අතර සම්බන්ධතාවයක් ගොඩනැගෙන අතර
එය ඉක්මනින්ම අන්‍යෝන්‍ය ආකර්ෂණයක් දක්වා වර්ධනය වෙනවා. ඉන්පසු සෙත් මැගීගේ රෝගියෙකු වන නේතනියල් මැසින්ජර් හමු වෙනවා. ඔහුට සෙත්ගේ පැවැත්ම දැනනවා. ඔහු සෙත්ත පවස්නේ තමන්ද කලක් දේවදූතයෙකු වූ බවත්, නමුත් මනුෂ්‍යයන්ට සහ දේවදූතයන්ට සමානව නිදහස් කැමැත්ත ලබාදී ඇති නිසා වැටීම මගින් මනුෂ්‍යයෙකු වීමට තීරණය කල් බවත්ය. සෙත් මැගී සමග සිතීම ගැන සලකා බැලීමට පටන් ගන්නා අතර ඔහු දේවදූතයෙකු බව ඈ දැනගන්නවා. City of Angels සෙප්ගේ මනුෂ්‍යයෙකු බවට පරිවර්තනය වීම තුළ පතිත වූ දේවදූතය පිළිබඳ අදහස ගෙන එනවා. කෙසේ වෙතත් කතුවරයෙකු වන ස්කොට් කල්පෙප්පර් තර්ක කරන්නේ මෙය නපුරට හෝ ස්වර්ගයන පිටුවහල් කිරීමට සම්බන්ධ නැති බවත්. ඒ වෙනුවත එය නිදහස් කැමැත්ත මත පදනම් වූවක් බව ඡන්දය. සෙත්ගේ පරිවර්තනයෙන් ඉතා කෙටි කලකට පසු මැගී මිය යාම. සෙත් ස්වර්ගය හැරගියේ නිෂ්ඵල දෙයක් සඳහාද යන්න ප්‍රශ්න කරනවා. නමුත් නිගමනය වන්නේ සබන්ධතා, අත්දැකීම සහ හැංගීම වල ඇති ඒ తాවකාලික බවම ඒවා අර්ථවත් කරන බවයි. මිසත් සබන්ධතාවය භූමික කාල සීමාව නොවේ. සෙත්ගේ මෙම අවබෝධය ඔහු සාගරයට පනින අවසාන දර්ශනයෙන් පසු වෙනවා. එහිදී වෙනදා ගාම්භීරව සිටින කැසියල් ඔහු දෙස බලා සිනසෙනවා. සමාජ විද්‍යාඥ ඇල්බර්ට් පර්ගසන් සහ ඇන්ඩ්‍රූ ග්‍රීලි ලියන්නේ මෙය ජීවත්ව සිටීමේ මහිමය පමණක් නොවා එම තේරීම සඳහා ස්වර්ගයේ අනුමැතිය ලැබී ඇති බවක්ද සංනිවේදනය කරන බවයි. Rotten Tomatoes වෙබ් අඩවිය චිත්‍රපටයට ලකුණු 6ක් ලබා දී තිබෙනවා. වෙබ් අඩවියේ පොදු එකගතාවය පවසන්නේ City of Angels. ඉලක්කරන තරම් පහසුවෙන් හදවත් කම්පා නොකලත් අවසාන ප්‍රතිඵලය තවමත් ප්‍රේක්ෂකයින් කිහිප දෙනෙකුට වඩා වැඩි පිරිසකගේ ඇසට කඳුළු ගෙන ඇති බවයි. අවසානයේදී එයට ලැබී ඇත්තේ මිශ්‍ර විචාර. හොඳයි, මම නම් ඊට එකග වෙන්නේ නෑ. ඉතින් මෙන්න මගේ විචාරය. මේ චිත්‍රපටය තිරයට ගෙනාපු ලස්සනම ආධ්‍යාත්මිකව රොමැන්ටික් සහ මම කියන්නත් එඩිතරයි. දිව්‍යමය කාමුක හෙවන්ලි ඉරෝටික් කතාවලින් එකක්. ඇත්තෙන්ම ඉතා ගෞරවනීය ආකාරයකට. එය මරණයෙන් පසු කුමක් සිදුවේද? දේව දූතයන් යනු කවුරුන්ද සහ මොනවාද? යක්ෂයන් නොවන දේව දූතයෙකු සමංග ශාරීරිකව ආදරය කිරීමට හැකිනම් දෙවියන්ට ආදරය කල් හැකීද වැනි ආධ්‍යාත්මික බුද්ධියට කතා කරනවා. මම යක්ෂයම් ගොඩක් එක්ක ආදරය කරලා තියෙනවා. ඒත් අදරය අපි කතා කරන්නේ ඒ ගැන නෙවෙයි. ඔබ රොමෑන්ස් වලට ආදරය කරනෙක් නම් මේක ඔබට ගැලපෙන චිත්‍රපටයක්. නමුත් එය ශාරීරික ආශාවෙන් ඔබ්බට යනවා. ශෝක උපදේශකවරයක් ලෙස මිය යන කෙනෙකු සමංග සිටීමේ, සෝදිසියෙන් සිටීමේ වැදගත්කම ගැන මිනිසුන් සමංග කතා කරන විට මම නිතරම මේ චිත්‍රපටය ගැන සඳහන් කරනවා. මිය යන කෙනා ජීවත්ව සිටින කෙනෙකුගේ පැවැත්ම ගැන නොදන්නවාසේ පෙනුනත් එසේ සිටීම ඔවුන්ට ඉතා වැදගත්. මම ඔවුන්ට යොමු කරන්නේ මැගී සහ ඇගේ මනුෂ්‍ය පෙම්වතා වන දොස්තර ජෝර්ඩන් ෆෙරේස් එකිනෙකා සමඟ පැමිණ සිටීමට උත්සාහ කරන දර්ශනයටයි. ඔවුන්ට එය කල් නොහැකි බව ඔවුන් වටහා ගන්නවා. මන්ද අපට කෙනෙකු සමඟ නිකම්ම සිටින්නට උගන්වා නැති නිසා. මම එය පැහැදිලි කල් පසු මට ප්‍රතිචාර ගොඩක් ලැබෙනවා. මෙම චිත්‍රපටය ඉතා ක්‍රිස්තියානි, ඉස්ලාමිය සහ යුදෙව තේමාවන්ගෙන් යුක්තයි, ඉතා ආගමික එගවීම් සහිතයි. ඔවුන් පළමුවරට ආදරය කරන දර්ශනයේ මැගී අපිව හදලා තිහෙනය එකට ගැලපෙන්න කීවිට මට ක්ෂණිකව ආවේ පිරිමි ගැහැණු ආදරය කිරීම පමණක් කියන අදහස. ඒ තුල සමලිංගික මතවාද ටිකකුත් තිහෙනවා. නමුත් ඒක එහෙමයි. City of Angels ගැන මා කල්පනා කර ඇති එක දෙයක් තිබෙනවා. ඒ තමයි මැගී මිය යාමට ආසන්නව සිටි බවත්, ඇයට මේ ලෝකයේ වැඩි කල්ලක් ඉන්නට නියමිතව නොතිබුණු බවත්. ඉතින් මම කල්පනා කරනවා සෙට්ට ඇය සමඟ මෙතරම් පහසුවෙන් කතා කිරීමට සහ අන්තර්ක්‍රියා කිරීමට හැකි වූයේ ඒකත් එක හේතුවක්ද කියලා. ඔවුන්ගේ ආදර කතාව ලස්සනයි, ගැඹුරුයි සහ ඉතා රොමැන්ටික්. ආත්ම සහකරුවන්ගේ ආකාරයයි ආදරයක්. නමුත් ඔවුන් සම්පූර්ණයෙන්ම එකිනෙකාව සොයාගත් විගසම ඇය දශමනි මිය ගියා. ඉතින් මම කල්පනා කරනවා ඔවුන්ගේ සබඳතාවය ඇය මිය යාමට ආසන්නව සිටි නිසාද කියා. මම ඒ ගැන එහාට මෙහාට හිතනවා. ඒ වගේම
මට හැමදාම මේ චිත්‍රපටයට අනුප්‍රාප්තියක් අවශ්‍ය වෙලා තිබුණා. මැගී මිය ගියාට පස්සේ සෙට්ට මොකද වෙන්නේ? ඔහු කොහෙද යන්නේ? ඔහු ජීවත් වෙන්නේ කොහොමද? සමහර විට තව අවුරුදු 80ක් විතර ජීවත් වෙවි කියලා හිතුවොත් ඔහු මනුෂ්‍ය වර්ගය සමංග කරන්නේ කුමක්ද? ඔහු මනුෂ්‍ය වර්ගයාගේ කොටසක් වෙන්න කරන්නේ කුමක්ද? ඔහු පූජකයක් වෙනවද? ලබදි නායකයක් වෙනවද? ඒත් ඔහු මොකද කරන්නේ? මම හැමදාම ඒ කතාව ගැන උනන්දු වුණා. ඉතින් ඔබ City of Angels බලලා තියෙනවද? ඔබේ අදහස් මොනවද? මැගී මැරුණට පස්සේ සෙට් ගැන නවකතාවක් ලියන්න මට හැමදාම ඕන වෙලා තිබුණා. මට මේ චිත්‍රපටය හරිම රොමැන්ටික්, හරිම ලස්සනයි කියලා හිතුණා. ඒ වගේම මම හිතුවා මේක අනිවාර්යයෙන්ම බලන්න වටින චිත්‍රපටයක් කියලා. මේක මම නැවත නැවත බලන මගේ චිත්‍රපටවලින් එකක්. මම හිතන්නේ මට වෙබ අඩවියේ මම නැවත නැවත බලන චිත්‍රපට සහ සමහර විට මම හිතන විදියට වැඩකට නැති චිත්‍රපට කොටසක් කරන්න වෙනවා. City of Angels කියන්නේ මම හැම තිස්සෙම නැවත නැවත බලන ඒ චිත්‍රපටවලින් එකක්. මොකද ඒක ආදරය ගැන, ආත්ම සහකරුවන්ගේ ආදරය ගැන සහ මරණය සහ මිය යාම ගැන කියවෙන ලස්සන චිත්‍රපටයක්. මේ හැම දෙයක්ම හැත්තටම මගේ ජීවිතයේ කොටසක්. ඉතින් කරුණාකර ඔබේ අදහස් ලියන්න, මේ වීඩියෝට ලයික් කරන්න, ඇත්තෙන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න.